ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩින් සහල් පන්දු ගමන ආරම්භ කරනවාද වේරාගුණේ තරගයේ ආරම්භක පන්දු යවනවා පාපතරමගේ ආදරු උමේෂ් කලවාගෙන තිබෙන්නේ වලපාවුද පන්දුව අයිවන් ක්ලාස් මේ තරගයේ ජයග්‍රහණය අතහර දමනවාද කියන සත්‍ය වතුකලා රැකගත යුතුම උඩ පන්දුව දිලිහි ගියේ මේ වාසනාව නිසක වශයෙන්ම අරියක් බවට පරිවර්තනය වී පෙර තරගයේදී තුලන්ක ගත්‍යාරචිත අවස්ථාවන් දරනවා කමා දුන්නා ඒ උපරිම බල ප්‍රයෝග ලබා ගත්තා ඉමේ සුරා ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නේ දයන්ත පාරක් උඩ පන්දුවේ ජීවේ සෙකොන්ඩවල නතු කළා ප්‍රසිද්ධ වවා පිළිකරුවා අගනුවරට පැමිණ ගිය වසර තුල වැඩිම 6 පාරවල් සංඛ්‍යාවක පෞද්ගලික දශකම් ලාභියා පෙපාලි මිතුරුතුමනි දෙවනුවට වැඩිම 6 පාරවල් තරගමාලාවක් ලබාගත් පිළිකරුවා කත්‍යාරචි පාරෙල්ල කලවන්න පන්දුවේ ඕවරට ගත්තා සියනා කෙරුවා කලබලකාරවරයා සිදු කළ වරද නැවත සිදු කරන බවට සහතික කළා පිය තරග නරඹන්නේ අයිවන් ක්ලාස් දැන් වැලිනටි තිබූ මුහුණට යම් කිසි සිනාවක් එක්කාසු කරගත්තා වුණ පන්දු රැඳිලා හරින්නට පිටියාරුවේ ප්‍රාවේ ලාබාල වියම අපුරු දස්කම් දක්වන දක්වා පිටිකරුවා සිද්දකෝලේ පතියදවලගේ පන්දුවේ නවතාරාම හැකියාවක් නැහැ එයාගේ පතුම්කේ විශ්වප්‍රිය පසු කරමින් සීමාව ඉක්මවා ගියා ලකුණු 4ක් දක්වා මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 12 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ ලකුණු 12 ඒ කුරුවරේ ඕනිෂන් එක හරවා පහර කරලා විශේෂ වශයෙන්ම වල්පගුවක් කියුතුයි කේබල් එක අත ගාදී කිව්වා ලකුණු දෙකක් බවට සංඥා කළා එම ලකුණු දෙක සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 බවට වැඩි කරගෙන අවසන් සුදානම් එවර පහතින් ගමන් කළේ පන්දුවේ හරවා පහරක් පිළිබඳ විශ්වාස කළත් රවින්ද්‍ර පිටේ දවනා ගන්න හැකියාවක් නැහැ. ඒ අනුව ඉදිරි පාදයේ ක්‍රියා කිරීමට උචිත පන්දුවක් යෑම විශ්වාස කරනවා මාගේ දැනුම අනුව කෙසේද හරවා පහරවල් පිළිබඳ විශේෂඥ හැකියාවක් ඇතිලා පාලකයා පිටේ දවනා ගන්න පොසත්වාලක් පාවතනගේ ඉතින් මధుර ගමගේ නොදුටුවත් ඊයේ රාත්‍රිය තුල ජංගම දුරකථන නිර්මාණ සමානුවය අනුවේ සමල තුන්ගේ ඉන්නේ නිමාවේ ඊළඟ පන්දුව තුල එම නැත්නම් ශ්‍රී ලංකාවේ එක්වකවානුවට තමා එකපතේ කරලද අරවරේ කුලස කියවෙන්නේ සමර තුංග අවසන් මහා තරගයේ තුල ලකුණු ලබා ගන්නට මත්තෙන් පිට නිහඬ කළා ඒ අනුව පතුම්කේ විශ්වප්‍රිය අයිවන් ප්‍රාන්ස්ටේ ලබා දිය යුතුම කඩුල්ලක් හිමි කර දුන්නා අපේ කාලේ මිතුරුනේ සම්බන්ධව ආසියාසින් වයිප් කාලේ මිතුරුනේ වම පිටිකරුවා හමුවේ විශ්වප්‍රිය පන්දුවන්න බෑ හරවා පහරක් උලගලට තිවුගනේ පන්දුනවතාලීමක් විද ඉහත තරගයේ තුල විශිෂ්ට ගණේ ලකුණු 5ක් අපාදු කරන ලද පන්දු රකින්න ඒ අනුව ජූඩ් ජයසූරිය මේ තරගයේ අවසානයේ ඔබ ඔහුට එකම් සමරු තිරණයක් ලබා දිය යුතුම තත්ත්වයක් පෙරට තිබෙන්නේ පැහැදිලි වුණාද ඉගෙන වැඩි කර ගනිමින් එවර පාරෙල්ල කරනවා දකුම් කළු මනරම් මනස්කාන්ත පන්දු පාරක් වයිඩ් ලොන්ඩන් යලින් ස්ථානගත කළා හොඳින් නිරීක්ෂණය කළා චතින් සහ දෝලනීය පිළිබඳව හොඳින් කල්පනා කළා රවින්ද්‍ර සමර්ථ කරන පහරක් එල්ල කරමින් සනාථ කළා සිය පිටේ යනුවේ වේගය පාලනය කරමින් නිමා කළ පන්දුවේ මෙරමින් පන්දුවක් යවේ පාදයේ දැවෙනවා එමත් නැත්නම් මේ ක්‍රාවේ කියවෙන ප්‍රසිද්ධ කාරණයක් පාද ලකුණක් එමත් නැත්නම් ලායනල් මෙසි ගණේ ලකුණක් ඉදිරියට ගත්තේ ආලෝක දහරා දල්ලු විතරගේ පවත්වන්නද ඒවර කෙලින්ම කඩුල්ලේ පන්දුව පතුම්කේ විශ්වප්‍රිය නැවතත් මේ කණ්ඩායමට ලබා දිය හැකි 100% ලබා දෙමින් සිටින්නේ තමා මේ කණ්ඩායමේ සිටින අංක 1 තුන්ගිරියා ක්‍රීඩකයා බව නැවත සපත කළා නේද හින්දේ වශයෙන් කිව්වත් ඔහුගේ පහරවල් පිළිබඳ කිසිදු විවාදයක් නැහැ හරවා පහරක් රවිදු හසිත ප්‍රථම ලකුණ වේගය නිමි කරගත්තා යන දෙවන ලකුණ වේගය නිමි කර ගන්නවා පන්දු රැකගෙන කරුල්ලට එල්ල කරත් දවා ගන්නට හැකියාවක් නැහැ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා ඉහළම වර්ග තිබෙන්නේ ආසන්න කාලවකවානුවක් දෙසඳ පන්දුව තෝසනේ ආකර්ෂණීය සිතනසුළු ලොෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහරක් එල්ල කළා රවිදු සචින්ත මේ ආරම්භක පිටිකරුවන් වේල පහින්න ක්‍රීඩා පිටේ නිවත්ව ගියත් තමන්ගේ දෙවුර මත
වගකීම මනමින් කරපින්නාගෙන සගන්කාමී ඉනිමත් දියත් කර විසිරීමේ මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 30 බවට වැඩි කරන අවසානයේ පන්දුවලන්ට හිතසුව පිණිස ලකුණු පූර්වක් නිර්මාණය කර විසිරීමේ ඒ රටාරෙන් ලතනවා සීපතව යලින් කවදායි පහර පියතරග නරඹනනි අයිවන් ෆ්‍රාන්ස් දැන් කිසිදු වගවිභාගයකින් තොරව ජයත් පහරවල් කීපයක් එල්ල කරන්නේ Tamanට වඩා වයිසින් මුතුරාගිය පන්දිය වන්නාට එරෙහිව මෙන්න අවයව පිටි කරවා साहसिक प्रहारයක් හදවත කම්පා කරන ආකාරයේ ප්‍රහාරයක් හදවත සලිත කරන ආකාරයේ ප්‍රහාරයක් දියත් කර විසිරීමේ දැන් ලකුණු පූර්ව 36 බවට වැඩි කරගෙන අවසන් රාමේශය සමින්ත මේ ඉනිම තුල මනමින් ක්‍රියාත්මක වී තිබෙන ඒවරත් ගෝතෝලේ තුලම පන්දුව පත්ත කළා ඕල චෙක් ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලකුණක් කරා පාසුවෙන් ප්‍රතිමාරු කරගත්තා 1 ලකුණක් පමණයි අන්තය ලබා දීමට සම්පත් පීරිස් උත්සාහ දරුවත් රවිදු සකින්ත දුවක් දිදැවියාවකට ලක් කරගත්තා ලකුණු 37යි මුල් ලකුණු සංඛ්‍යාව අවසාන මහතාවගේ තුල විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දැන් විවිධ කරනවා පසංගයට කටයුතු දාපිනේ දිවනා මිලඟ පන්දුව යොමු කරන්නට එවර පාරක් එල්ල කරන්නට වෑයම් කළා ඕස්තම්පයකට තරමක් ඈතින් ගමන් කළේ මැද ඉන්නේ සිට අඟල් 35 පරතරයට ඔබෙන් ගමන් කළ බව විනිශ්චයකාරවරයා සංඥා කළා යනුව විනිශ්චයකාර බලන්නේ නැහැ කියන්නේ. ආ විනිශ්චයකාරතුමන්ගේ තීරණයට ඉස්සරමිය යුතුයේ නිත්‍යනුකූල පන්දුවක් නොවන වගට නැවත අසනාත කළා මයුර විනිශ්චයකාරතුමන් යනුව මතලයක ලකුණක් සමගම මුල් ලකුණු සංඛ්‍යාව 37 අටබවට වැඩි කරගෙන තිබෙනවා පාල් පතුරණගේ පස්සිම වෙනස් ලකුණු පෝරුවක් නිර්මාණය කරගෙන තිබෙන්නේ යනුව වැඩිපුර දායකත්වයේ රවිදු අසිතගේ පිටේ ලබා දුන් මයුර පේනට තිබුණා ඊළඟ පන්දු කිහිපය තුල යනුවේ ප්‍රථම ලකුණේ වේගයෙන් හිමි කර ගන්න ආදිවල් ලකුණු ලබා ගන්නට ගොස් මත මේ ක්ලාබේ ප්‍රසිද්ධ කියමනක් ලෙස කියවෙන්නේ දැන මරණයට ගොදුරු වන සිද්ධියක් YS තාරකට හිමුනේ මුල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු 39 දක්වා වැඩි කරගත්තා 38යි 39ද පන්දු 15කදී ලකුණු 40ක් හිමි කරගත යුතුයි පිරෙන්සි ගොලිලෝ ස්කෝර් ආරම්භක පන්දුවාරය යවන්නට අයිවන් ප්‍රාන්ස් සමුවේ ප්‍රථම පන්දුව විදුලි වේගයෙන් නිමා කරන ලද පන්දුවක් පිටේ දවඩා ගන්න හැකියාව ස්ථාරක තිවක කත්‍යරචි පන්දු බලන්නේ ප්‍රබලතර පන්දුවලි පන්දුවක් යමු කලායවර නැවතත් සිය වරදක් සිදු කරන ආකාරයේ පෙරට තිබෙන්නේ වයි ස්ථාරක පෙර තරගයේදී දුලංග නුක්ෂාන් මේ අතිරේක ලකුණු වැඩි වශයෙන් ලබා දුන්නා එවැනි ආකාරයේ පන්දු යොමු කිරීම ප්‍රතිවාදීන්ට නව ජීවිතයක් වෙනත් කරන ක්‍රියාවක් හා සමාන සිද්ධියක් මයුර විනිශ්චයකාරවරයා පසු කරමින් ඉන්නවා පන්දු මුදා හරින්න යන පිටේ පිටදාගදාරේ දවදින පන්දුවේ රැග්ගාන අවකාශයක් නැහැ පන්දු යවන ක්‍රියාව විසින්ම පන්දුව ලුහුදැන්ඩත් උඩ පන්දුවක් බවට පරිවර්තනය කරන්න හැකියාවක් නැහැ ලකුණු 2 බවට මුළු ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙන්නේ මා කඩුණා තතුම්ගේ විශ්වාපිය සුගනම් පන්දුව පිළිගන්නට එවර හරවා පාරකට වෑයම් කරන උත්සාහ දරුවත් පායින් හරපියා යන පන්දුව වයිට් පන්දුවක් ලෙස ප්‍රධාන විනිශ්චයකාර බවට සංනිවේදනය කළා යනුව මතලයක ලකුණු සමගම මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 3 දක්වා වැඩි කරගෙන තිබෙන ලකුණු 41 ජයසීමා ඉලක්කයක් තරණය කර විසිරෙන නැවත සූදානම් සීමාවේ සිට මිලඟ පන්දුව යොමු කිරීම සඳහා YS තාරක තතුම්ගේ විශ්වාපියාමුවේ එවර හරවා පාරක් එල්ල කරන්නේ දීපිස්කියාල 200 ලකුණක් පමණයි හිමි කර දෙන්නේ යනුව නියමිත ස්ථානයේ පන්දු රකින්න ස්ථානගත කර තිබීමම මේ පිටිකරුවන්ගේ පහරවල් වල සරභාවය අවහිර කරන්නට හැකියාවක් සකසාගෙන තිබෙනවා එම ලකුණු සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4 බවට වැඩි කරගෙන අවසන් සම්පාදනය කියන පරිදි මාස්ටර් මයින්ඩ් දාබර කලාවල හිතවතුනි මතටම් පිළිතුරු ස්ථානගත කිරීම පිළිබඳ කල්පනා කරන විට මේ තුලංග රුක්ෂාන් පන්දු රැකීම අතින් වටිනා කියන කරුණා කිරිකර දුන්නා වයිස් තාරකට ඒ පන්දුවේ වැඩිපුර වටිනාකම ලබා දී උත්තේ කඩුල්ලෙහි තුලංග රුක්ෂාන් දාබර හිතවතුනි යාම ජයසූරිය ලොතරේ තුරුන් නදීමක් හා සමාන සිද්ධිය ප්‍රකාශ කළා තවත් හිස්සසුමක් තුලංග රුක්ෂාන්ට නැවතවරක් පිනවන්න සූදානම් කළා ලක්මාල් පතිරණගේ ලක්මාල් පතිරණගේ විද්‍යාධනය තරඟ මාලාව සම්බන්ධයෙන් මා කල්පනා කළේ තරඟ මාලාව නියෝජනය කරන්නට නොපැමිණි කණ්ඩායම් වලට සිතන්නට බොහෝ දේ ඉතුරු කරන අතර වාරය තුලේ දැනට පාරක් ඉමේජ්ගේ පිටවල තුලංග රුක්ෂාන් පිළිබඳව අදුම කාලයකින් පන්දුවාරේ
කරන වේගවත් ක්‍රීඩකයා. सार्थक तांडुවක් විමාකලේ පැතුම්ගේ විශ්වප්‍රිය පාලනය කරගත්තා වූ ලකුණු අතරට තවමත් මේ තරගය තුළ අවසාන මහා තරගය තුළ ප්‍රවිෂ්ඨ වන්නට කිසිදු ඉඩ අවස්ථාවක් ලබා දී නැහැ. රෝදුලංග රුක්ෂා නැවත සුදරම්සිය සීමාවේ සිට රපාරෙල්ල කරනවා ලොස්කඩ ස්ටේට්යි පහර මැනවින් ස්ථානගත කළ දෙවන්ත හයේ පාරක් සමගින් මුල්ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 300 බවට වැඩි කරගෙන අවසාන නම්බරය ඉලක්ක ලකුණු 40 ඉලක්කයක් දැක්වේ. ලකුණු 16යි මුල් ලකුණු සංඛ්‍යාව නැවතවරක් පිටදාග්‍රධාරී නිමතම් විපක්ෂ කලකලා පෙරසනේ පන්දුව ගමන් කළා අපේ කාලේ මෙතන ලකුණු 4ක් ඉදිරි කරගත්තා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. යාළුවම වෙනදාට දකුණේ තුලංග රුක්ෂාන්ගේ රිද්මය තරමක් තහවුරු ගොස් තිබෙන අයුරු පේන්නට තිබෙන්නේ මේ ගල්ුත් සොකුඩා පිටියේ තනතිල තුලේ. सार्थकයි නැවත පැමිණීම ඔබ පෙර කීවාක් වෙන්න ඔහුගේ රිද්මය පාලනය පෙර පන්දු කිහිපය තුල ගිලී ගියත් නැවත සුපුරුදු ආකාරයේ පතිතය මැනවින් විශ්වසිත කරගන්න කාලිකේ පිට තදින් ශබ්ද රැගිය යුතු ඊළඟ පන්දු කිහිපය තුල යනුවේ ප්‍රශ්නාර්ථ නැහැ නිවැරදිව निराකරණය කළා. දෙවන පන්දු වාරය දික් පන්දුවකින් අවසන් කරමින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 රැඳී තිබෙන්නේ. යාළුවෝ දැන් පන්දු 5කදී ලකුණු 20ක් පිළිගන්න වන්නේ. යාළුවෝ මේ සමුවේ පන්දුවේ නිමා කරන්නට තිබෙන්නේ. එවරකෙටි පන්දුවක් නිපන්දුවක් වශයෙන් සංඥා කළා. ඒක වර්මේ ප්‍රතිවිනිශ්චයකාරවරයා අතිමුතු ප්‍රසංගයේ දක්ෂිණ ලංකාවේ හබරදුවෙන් සෑහළු පන්දු ගමන ආරම්භ කළේ. යාළුවම උදැසනින් කීවත් මෙන්නේ දුතු ප්‍රසංගයේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබුවා අපේ කොල්ලේ මිත්‍රනේ මතටම් සිය නිවාස අඩස්තියට සමත් වූ මේ වමත් පිළිකරවා යන පන්නා දමන ලද පාඩු කඩන මොහොතක් වමත් ලක්වා පතිනගේ සුදනම් දිනපදු විකාට පාරෙල්ල කරනවා ඉමේස් තාවත් මේ තරගය තමන්ට වාසි සායකත බව අනාවකි පළ කළා. අනුව දැන් පන්දු 3ක් තුල ලකුණු 13ක් අවශ්‍යයි. විශාල පාරවල් දෙකක් අවශ්‍යයි. පියාසන පාරවල් දෙකක් අවශ්‍යයි. තරගයේ සමුවේ යොමු කිරීම සඳහා වේගය වැඩි කර ගනිමින් ඒවර සාර්ථක නැවත පැමිණීමක් ඉතාමත් මැනවින් සිදු කළා. තවමත් මේ දැන් පන්දු දෙකක් තුල ලකුණු 13ක් අවශ්‍යයි. විශාල පාරවල් වඩා පිටිකරුවා සහ පන්දු යවන්න අතර තිබුණු තරගයක් ඉලෙස් සහ කත්‍යාරච්චි අතර තරගයක් යන මයිල විනිශ්චයකාරවරයා සංජාව පැමිණ කරුවේ පැමිණ තිබෙන මොහොතකත් ව්‍යායාම මාලාව නැවත ආරම්භ කළා. අවසන් පන්දු දෙකේදී ලකුණු 12යි දැන් යනුවේ දෛවෝපාගත පිටිකරණයක නියැල යුතුම තත්ත්වයක් තිබෙන්නේ ලක්මාල් පතනගේ ඉමේෂ්. දැන් නැවත සූදානම් තීරණාත්මක පන්දුවක් යොමු කරන්නට ඒවර ආකර්ෂණීය පාරක් ලකුණක් නිපන්දුවක් සමග හරේ පාරක් ලබා දීම පොරේ පිටට මරේලට අවස්ථාවක් පියතරගාවදී තයම් කිසි ආකාරයකින් සර්විස් කම්බල යන්ත්‍රයක් පිටිකරුවා සහ පන්දු අංගාත සවිකර තිබුණා. ඒ අතිශයින්ම උණුසුම් වන්නට තිබුණා. දැන් මේ තරගයේ පන්දු දෙකක් තුර ලකුණු දෙකක් තුන ලකුණු 5ක් අවශ්‍යයි. පියතරග නරඹන්නේ තවත් අවස්ථාවක් පන්දු දෙකයි ලකුණු 5යි. ඒ අනුව කෙටි පන්දුවක් ලකුණු ගන්නට ප්‍රතික්ෂේප කළා. උනවත් පිළිකරුවා යනුව දැන් කල්පනා කරන්නේ තත්ත්වය තදින් පැහැදිලි මට්ටමක පේන්නට තිබෙන්නේ. අවසන් පන්දුව තුල විශාල පහරක අවශ්‍යතාවයෙන් පෙළෙනවම පිළිකරුවා මේ තරගය තුල ජයග්‍රහණය කණ්ඩායම රැගෙන ගියේ. ලකුණු 5යි ත්‍රිනාත්මක යුරෝ 16 පන්දු යොමු කරන දිනවා තිවතකත් යවති එල්ල කරනවා යනවා No ball එකක් දැම්මා. සත්‍ය වශයෙන් මේ රිපන්දුවක් ඒ අනුව කත්‍රි ආරච්චි පෙනි තිබෙන ජයග්‍රහණය ඔබ කියන්නක් මෙන් බන්දේසියක තබා ප්‍රතිවාදීන්ට පූජ කරා බලන තත්ත්වයක්. ඒ අනුව 500යි කරමින් නිමා කර පන්දුවක් වගේ ප්‍රධාන විනිශ්චයකාරවරයා සංඥා කරන්නේ දැන් එක් පන්දුවක් තුලේ ලකුණු 3ක් පිළිකරගත යුතුයි. දාබර කිඩකීරි ඒ අනුව දැන් කණ්ඩායම් දෙකේ කිඩකීන් තදින් හිසරද
මට්ටමේ පසුවන අයවරුන් ඊටත් වඩා මා කල්පනා කරේ ෆ්ලෝරන්ස් කලමනාකාරවරයා ඊටත් වඩා තද විශ්‍රාමයක පසුවන්නේ කවිශ්‍රාන්දීප ඒ අනුව එන්නේ අත ගමන් කරනවා ජංගම දුරකථනය නැවත නැවත ඔබනවා ගයන් ජයසූරිය සිනාමු සුමුණින් කෙසේ වෙතත් තරඟේ නරඹන්නේ පැහැදිලි ඒ අනුව පන්දුවයි ලකුණු 3යි කත්‍යාරච්චි දිවෙන්නේ ඊනේ අවසන් පන්දුව මුදා හරින්නට ඒ අනුව ඉමේෂ් මේ තරඟය තුලේ අවසන් පන්දුවේ ගිලිහි යමින් සිය ජයග්‍රහණය එමත් නැත්නම් මේ වටිනා කියන රමණීය කුසලානේ සූරතා කුසලානය නාලක පෙරලාගේ කුසලාන බොන්නට මුසුකලා අපේ පාළියේ මිතුරානේ මා කල්පනා කරේ වමා පිටිකරුවා මේ තරඟය තුල විශාල පහරක් කෙල්ල කරා නම් ඔහු කරමතින් නැදේ සිය නිවසට ගමන් කරන අය කෙසේ වෙතත් මේ සමස්ත තරඟ මාලාව තුලේ කණ්ඩායම් 18කින් සමන්විත සමස්ත කාලසටහනේ අවසන් මහා තරඟයේ ශූරයි වශයෙන් නාලක පෙරලාගේ වීනුස් බොරොන්ජා ක්ලබ්යන් සම්මාන පිදුම් ලබන අපේ පාළියේ මිතුරුනේ වගේම අයිවන් ප්‍රාන්ස් ප්‍රමුඛ ජොලි බොයිස් ක්ලබ්යන් සමස්ත තරඟ මාලාවේ නිලස් ජමවල් පතමින්